අයිබෝන් සුබ දවසක් මේ අද පාර්ලිමේන්තුවේ මේ වීඩියෝ එකක් දැක්කා මම මේ රෝහිණී කවිරත්න කියන මන්ත්‍රීතුමිය මේ එතුමිය කියනවා අපේ රටට දේවසාපයක් ලුණේ මහා යෝසනයක් වුණ එක දේවසාපයක් ලුණේ අනේ යකෝ තොපි කොරෝනා කාලේ මුට්ටි ගඟට දාපු උන්නේ තොපි කොරෝනා කාලේ මුට්ටි ගඟට දාපු ස්වාභාවික විපත් කියන ඒවා මෙහෙන් බලාපියෝ මෙහෙ මේ තියෙන්නේ මහා දූවිල්ලක්. එතකොට මේවා දේවතාපද ඈ මේ තියෙන්නේ මහා දූවිල්ලක්. ඔය පේන්නේ නැහනේ ඉස්සරහා යන වාහනේ යන්තම් පේන්නේ. ඕම් බලාපියෝ. ඊළඟට මහා වැස්සක් තියෙනවා කුණාටුවකුත් එක්ක. එතකොට මේවා දේවසාපද? කාලකන්නි තොපි බලන්නේ හැමදාම ආණ්ඩුව විවේචනය කර තොපේ දැනමුත්තෝ උගත් දැනමුත්තෝ මේ ආණ්ඩුවට ගන්නලු මේ එකතු කර ගන්නලු මේ උන්ගෙන් මේ බල ප්‍රයෝජනයක් ගන්නලු. තොපි 76 වසරක් කරපු සාපේ අපි දැක්කා. ඈ තොපි 76 වසරේ තොපි එතකොට මේ දැන් ආවේ දේවතාප. ඈ තොපි ගඟට ගිහිල්ලා මුට්ටි දාපු 70නේ තොපි. ඈ මේ බලපියව මන් තව තොපිට තව ඉස්සරහට පෙන්නන්නම් මම මෙතනින් තව පොඩ්ඩක් උතර ඉස්සරහට ගියාම කොහමද කියලා පාර පේනවාද කියලා දූවිල්ල. ඈ තොපේ මහදන මුත්තලා තොපේ මේ බලපියව. ඕම් බලපියව දැන් මේ දේවතාපේ. ඕම් බලපියව. දැන් මේ මහ දූවිල්ල ඇවිල්ලා තියෙන්නේ දේවතාපේද? දේවතාප නෙමෙයි මේවා යකෝ කාලගුණේ වෙනස් වීම. කාලගුණේ දේශගුණේ වෙනස් වීම මේවා. ඇවිල්ලා ස්වාභාවික විපත් මේවා. හරිද? බලපන් දූවිලි. ඊයේ වැස්සා. එතකොට මේ ඩෙසර්ට් එකකින් මේ තේරම ඩෙසර්ට් මේ කාන්තාර සේරම දෙමිලා තියෙන්නේ. හරිද? බලපන් අර ඉස්සරහා තියෙන කලර් ලයිට් එක ඔය ඉස්සරහා තියෙන කලර් ලයිට් එකෙන් එහාට පේනවද කියලා. චුට්ටක්වත් පේනවද කියලා බලපන්. ගස්කොළ පාරවල් යන්තම් අර ලයිට් දාගෙන එන වාහන පේනවා. ඈ ඕම් බලපන් හුළඟ ඇවිස්සিলা. හුළං ගහනවා. ඕම් බලපන් දේවතාප. තොපේ කාලකන්නි මූසල 70 තොපි. මේවා දේවතාපද? ඔය අයලා යකෝ ස්වාභාවික විපත්. බලපන් පාරවල් වල. ඈ මේ කුවෙට් වල. මේ බලපන්. කාලකන්න තිරිසං ජාතිය තොපි. ඈ තොපි කියන්නේ මේ මහින්ද රාජපක්ෂයාගෙන් රනිල් වික්‍රමසිංහයාගෙන් ඈ තොපේ ඉන්න මහයුන්ගෙන් මෙව ගන්න කියලා උපදෙස්. කාගේවත් තොපේ උපදෙස් ඕනේ නැහැ. අපි දැක්ක තොපේ 76 වසරක් උපදෙස් අරගෙන අපේ රට කරපු හැටි. ඈ ප්‍රපාතේට දාලා කෝටි ගණන් හොරකම් කරලා කාලකන්නේ 70 තොපි. ඈ පාර්ලිමේන්තුවේ කියන මුණුත් එකතු කරගෙන ගමනක් යන්නලු. තොපි එකතු කරන් ගමනක් යන්න බෑ යකෝ. කාලකන්නේ 70. අපේ අනුර කුමාර ජනාධිපතිතුමා රට කරගෙන යන විදිය හොඳටම හොඳයි. අපි ඒකට උදව් කරන රෙස්පෙක්ට් එකෙන්ම අපි රට විරුව හැටියට අපිට පුළුවන් හැම දෙයක්ම අපි කරනවා එතුමා වෙනුවෙන් අපේ රට ගොඩ ගන්න. තොපි ඕනේ නෑ යකෝ තොපේ තියෙන පපුවේ තියෙන තොපේ කුහකකම තියෙන්නේ. කොහේ හරි ගියොත් තැනකට ගියොත් අරක හම්බුණාද? ටකරම හම්බුණාද? ලට් පෝච්චිය හම්බුණාද? ඒවට තමයි යකෝ ලක්ෂ 50ක් දෙන්නේ. ගෙවල් හදා ගන්න ඉඳපියව පොඩ්ඩක් ඉවසලා ඉඳපියව දෙනකම්. ඕන තරම් සල්ලි තියෙනවා. ඉඳපියව පොඩ්ඩක් දෙනකම්. කෑ ගහන්න නැතුව. තොපිට කියන්න දෙයක් නැහැ. තොපේ පුකේ ඉත්තව දුවනවා දැන්. හම්බුණු සල්ලි දැක්කහම තොපේ පුකේ ඉත්තව දුවනවා. ඒකයි වෙලා තියෙන්නේ. වෙන මොනවත් නෙමෙයි. කාලකන්නි ජාතිය